අයියේ දැන් ජීවිතේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීලා ඇතිනේ. දැන් මේ රූප පෙට්ටියේ සිනමාවේ දකින්න එක නෙවෙයිනේ ජීවිතය කියලා කියන්නේ. ඔක ඇතුලේ හැල හැප්පීම ඕන තරම් තියෙන්නේ නැති. සාමාන්‍යයෙන් දැන් එහෙම ජීවිතේ දැන් කාරණා ඇති මට මේක මෙතනින් මං අයින් වෙන්න ඕනේ මේ මම කියන්නේ රස්සාව නෙවෙයි වෙන සියලුම කාරණා ඇතුලේ මේක දැන් ඇති මට මහන්සි කියලා හිතෙච්ච අවස්ථා තියෙනවද ජීවිතේ සහ එතනින් ගොඩාවපු විදිහ ගැන පොඩ්ඩක් මට දැනගන්න කැමතියි මොකද හැමදිනාට මේක වැදගත් වෙයි කියලා හිතන නිසා. ඕකේ තියෙනවා පුද්ගලික පෞද්ගලික සහ වෘත්තීය මට්ටමේ දෙකක්. එකක් තමයි රමේෂ් අපි රස්සාවක් කරන්න ජීවත් වෙන්නනේ. එතකොට වෘත්තියක් කරනකොට මම හැමතිස්සෙම හිතනවා මේ වෘත්තිය මම කොච්චරක් දුරට සාර්ථකව කරනවද කියන එක. සහ ඒ වෘත්තිය මට කොච්චර දුරට සාධාරණයක් ඉෂ්ට වෙනවද කියන එක. ඒකට මම ජීවිතේ කිසිම වෙලාවක මාව අත්‍යවශ්‍ය කියන පුද්ගලයෙක්ට මම බෑ කියලා නැහැ. ඔහුට සිටින්නේ මා පමණයි නම් ඒ වැඩක් කරගන්න. මං ජීවිතේට බෑ කියන්නේ. නමුත් තව කෙනෙක්ට මා එක ඔප්ෂන් එකක් විතරයි නම් මං ඒක දෙපාරක් හිතනවා. එතකොට මම එහෙම කැපකිරීම කරලා තියෙනවා ඇති කියලා හිතලා. ඒ කියන්නේ වෘත්තීය භාවයේ මේ ආර්ථිකමය වශයෙන් ඉතා විශාල ලාභයක් තියෙන සමහර තැන්වලදී මම ඔප්ෂන් එකක් විතරයි නම් මට ආර්ථික වශයෙන් ඊට වඩා කුඩා ලාභයක් ලැබෙන තැන්වලට මා පමණක් අවශ්‍ය නම් මම මේ දෙකෙන් තොරගන්නේ ආර්ථික වශයෙන් කුඩා වුණත් මා පමණක් අවශ්‍ය තැන. මාව රිප්ලේස් කරන්න බැරි තරම්. මොකද ඔහුට හෝ එම ආයතනයේට මාව අවශ්‍ය හින්දානේ මට කියන්නේ. මේක මචං ඔබ නැතුව කරන්නේ නැහැ අපි කියලා ඔහු එක තැනක ඉන්නවා නම් ගාන අඩු වුණත් මොකද උන් ඒක කියන්නේ සද්ධාවෙන් කියලා මම දන්නවා. ඒ වටිනාකම. එතකොට මම තීරණය කරනවා මේක ඇති මේක කරනවා කියලා. ඒකට හේතුව තමයි අර අවශ්‍යතාවයේ තියෙන සැබෑ ඌමනාව. එතකොට මම තැනකදී ගැටුම්කාරී වැඩි නම් ඔවුන්ගේ ඇජෙන්ඩාස් ඔවුන්ගේ මොනවද මේ අභිප්‍රායන් වෙනයි නම් මාව කඩේ යවන්න සූදානම් වෙනවා නම් අර මේ මොකද්ද නහය පෙන්නලා කන ගැන කියනවා නම් කන පෙන්නලා කට ගැන කියනවා නම් එහෙම වටේ යවන්න සූදානම් වෙනවා නම් මම ඉතින් තරහ වෙන්නේ ඒක මට අවබෝධ වෙන්න තැනක් එනවනේ කොයිලාක හරි. ඒ කියන්නේ කොයිලාක හරි මෝඩයට ඇඳිලා එක තැනක් වෙනවනේ. එතකොට මම එතනින් බොහොම ස්වාදව කියලා අපි ඉවත් වෙනවා. ඊට වැඩිය වටිනවා තමන්ව ඇත්තටම අගය කරන සහ තමන් එක්ක ඇත්තටම ජීවිතේ පිරිසක් එක්ක කටයුතු කරන එක. ඒක ආර්ථික වශයෙන් අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි කවදාරි දවසක අර ආර්ථික මට්ටම හොඳයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සුත් එක්ක වැඩ කරගෙන ගිහිල්ලා ලොකු පෝරියල් එකක් කනවට වැඩිය හොඳයි. දන්නේ උන් ටිකත් එක්ක ඉදලිවලා හොඳ සැපට ඉන්න එක. හිතේ නිදහස තියාගන්න.